කළු කුහරයක් ඇතුළත කියන්නේ නිකම්ම අදුරු තැනක් නෙමෙයි. ඒක අපි දන්න භෞතික මානයන් උඩ යටි කුරු කරන කලාපයක්. පිටත ලෝකයේදී අපිට අවකාශය තුළ ඕනම දිශාවකට ගමන් කිරීමේ නිදහස තිබුණත් කාලය ඉදිරියට ගමන් කිරීම පාලනය කරන්න බෑ. නමුත් කළු කුහරයක් ඇතුළතදී මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එහිදී කළු කුහරයක මධ්‍ය දිශට ඇදී යාම කියන්නේ දිශාවක් නෙමෙයි. ඒක හරියට හෙට දවස් උදාම් වීම වගේ වළක්වන්න බැරි කාලය බවට පත් වෙනවා. ඒ නිසාම කළු කුහරයක මැදයට වැටීම වළක්වන්න උත්සාහ කරනවා කියලා කියන්නේ කාලය නතර කරන්න උත්සාහ කරනවා වගේ නිෂ්ඵල වැඩක්. අවසානයේදී ඔබ ළඟා වෙන්නේ සිංගුලාරිටි. එහෙම නැත්නම් අග්‍රස්තයට. මේ අවකාශයේ තියෙන 1 ලක්ෂයක් නෙමෙයි. මේක කාලයේ අවසානය. මෙතනදී ගුරුත්වාකර්ෂණය කතරම් ප්‍රබලද කියනවා නම් රෙදි කැබල්ලක් අබරනවා වගේ අවකාශ කාලය අනන්තය දක්වා අබරිලා යනවා. මෑත කාලීන ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනුව තර්ක කරනවා නම් කළු කුහරයක මැදයේදී පදාර්ථය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්නේ නැහැ. ඒ වෙනුවට ප්ලෑන්ක් තාරකාවක් වැනි අතිශය ඝනත්වයකින් යුක්ත තත්ත්වයටපත් වෙලා නැවතත් ප්‍රසාරණය වීමට උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඒ අනුව කළු කුහරයක අභ්‍යන්තරය කියන්නේ විශ්වයේ තොරතුරු ගබඩා කරන කාලයේ නියමය වෙනස් කරන අතිශය සංකීර්ණ යාන්ත්‍රණයක්. නමුත් මේ අභිරහස එතනින් නතර වෙන්නේ නැහැ. කළු කුහරයක අභ්‍යන්තරය ගැන තියෙන තවත් විස්මයජනක මතයක් තමයි කළු කුහර විශ්වවිද්‍යාව. ඒ අනුව කළු කුහරයක මැදේ තියෙන සිංගුලාරිටිය කියන්නේ ඇත්තටම තවත් විශ්වයක ආරම්භය හෙවත් බිග් බෑන්ග් එකක්. ඒ කියන්නේ අපි මේ ඉන්න විශ්වයේ පවා තවත් විශාල කළු කුහරයක අභ්‍යන්තරය වෙන්න පුළුවන්. තවත් පැත්තකින් බලනකොට ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් නියමයන්ට අනුව කළු කුහරයක ඇතුළත සහ පිටත අයින්ස්ටයින් රෝසන් පාලම එහෙම නැත්නම් වර්ම් හෝල් එකක් සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. මේ න්‍යායයට අනුව කළු කුහරයක් කියන්නේ ගිල ගන්නා දොරටුවක් විතරක් නෙමෙයි. ඒක විශ්වයේ ඈත කොනකට හරි වෙනත් මානයකට හරි විහිදෙන උමගක ආරම්භයක් විතරයි. පදාර්ථය කළු කුහරයක් තුළට වැටෙනකොට එහි අඩංගු සියලුම දත්ත ප්‍රකාශ නියමයට අනුව කළු කුහරයේ මතුපිට සටහන් වෙනවා. ඒ කියන්නේ ඔබේ ශරීරය ඇතුළතදී විනාශ වුණොත් ඔබේ සියලුම තොරතුරු කළු කුහරයේ මතුපිට සදහටම ගබඩා වෙලා තියෙනවා. මේක හරියට පොතක් පුච්චා දැමුව විට එහි අළු වල තවමත් එම අකුරු වල දත්ත සැකවිලා තිබෙනවා වගේ සංකීර්ණ තත්ත්වයක්. ඉතින් මේ වගේ තවත් විද්‍යාත්මක තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට සුබ දවසක්.